සුබ උදැසනක් මිත්‍රවරුණිය අද මගේ කතාවේ බිග් ෆෝකස් එක යොමු වෙන්නේ මේ සිදුවන ඝාතන සාක්ෂි ඝාතන සහ අපරාධ තුළින් රාජපක්ෂලාට සම්බන්ධ නඩු වල තත්ත්වය කියන මාතෘකාව. අලුත්ම ඝාතනය තමයි සීඩී වික්‍රමරත්න හිටපු පොලිස්පති ගේ මේ මරණය. දැන් සීඩී වික්‍රමරත්න කියන හිටපු පොලිස්පති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාම සංවේදී සාක්ෂියක් ලබාදී ඇති බවට කරුණු අනාවරණය වෙනවා. එතකොට ඒ කරුණ සම්බන්ධව නඩු විභාගයකදී ඒ සාක්ෂිය මොන වගේ බලපෑමක් කරනවද කියන එක තුළ රාජපක්ෂලාගේ මේ පාස්කු ප්‍රහාරය තහවුරු වීමට හේතු වෙනවා නම් එය ඩයලූට් කරන්න ඔහු මේ ආකාරයට මිය ගියාද ප්‍රශ්නාර්ථයක්. ඊළඟට මේ එයාබස් ගණදෙනුවට සම්බන්ධවර මේ හිටපු සභාපතිගේ මියයාම ශාෆ්ට ඝාතනය ඊළඟට ඔය වගේ ඝාතන රැල්ලක් මේ රටේ සිද්ධ වෙනවා. එතකොට දැන් අපේ රටේ ඉන්නවා පබ්ලික් සේෆ්ටි මිනිස්ටර් කෙනෙක් ඉන්නවා, අධිකරණ ඇමති කෙනෙක් ඉන්නවා, ආරක්ෂක අංශ තියෙනවා, පොලිසිය තියෙනවා. නමුත් මේව සිද්ධ වෙනවා. එතකොට මේ අපේ රටේ මේ මෙහෙම සිද්ධ වීම තුළ අපිට මොකක්ද මේකින් දෙන පණිවිඩය? ඒ කියන්නේ මේවා ඊළඟට මේ පහුගිය කාලේ සිද්ධ වුණානේ මේ මීගමුව බන්ධනාගාරයේ ඝාතන. ඒවට කුඩු සම්බන්ධ රැඳවියන් සහ රැඳවුවන් බන්ධනාගාර ජේලර්වරුන් මේ ගොඩ දෙනෙක් මිය ගියා. තුවාල ලැබුවා විශාල. දැන් ඒක රිලෝකේට් කරලා තියෙනවා කියලා ආණ්ඩුවම කියනවා. ඇයි මේවට මීට වඩා බිග් ෆෝකස් එකක් යොමු කරන්නේ නැත්තේ? මේවා ඉවැලුවේට් කරන්නේ නැත්තේ? දැන් මේ ප්‍රශ්න තියෙනවනේ. එතන පබ්ලික් සේෆ්ටි එක කියන එක දැන් මේ බන්ධනාගාර කියන ඒවා මේ මීට අවුරුදු ගානකට කලින් 25කට 30කට කලින් තියුණු විදියම තමයි. මේවට නව විදි ඕන. මේවා සර්වේලන්ස් කරන්න ඕන. ඒගොල්ලන්ගේ හැම මූවමන්ට් එකක්ම චෙක් කරන්න ඕන. එහෙම පුළුවන් විදිහට කැමරා හයි කරන්න ඕන. ඊළඟට වෙනම විශේෂ පුහුණුවලත් නිලධාරීන් ඒවට දාන්න ඕන. ඒ කියන්නේ බන්ධනාගාරයෙන් හැටියට. ඊළඟට හැම දෙයක්ම පරීක්ෂා කරන්න ඕන. දැන් සුරේෂ් සලී ඒ වගේ කීප දෙනෙක් දැනට සුරේෂ් සලී කියන්නේ ප්‍රධාන සාක්ෂිකාරයෙක් පාස්කු ප්‍රහාරේ. ඉතින් ඔහුව මොන විදියකට ඔහුගේ ජීවිතයත් සියදිවි නසා ගැනීමක් ලෙස සිද්ධ වේද කියලා අපි දන්නේ නැහැ. මම කියන්නේ ඔහු හොඳ පුද්ගලයෙක් කියලා. නමුත් ඔහු තමයි ප්‍රධාන ආකිටෙක්ට් මේ පාස්කු ප්‍රහාරේ. නමුත් මේක නීතියෙන් වර්ධකරු හැටියට වෙන තුරු ඔහුව ආරක්ෂා කරන්න ඕන.
දැන් සීඩී වික්‍රමරත්න කියන්නේ හිටපු පොලිස්පති. ඔහුට ආරක්ෂාවත් මන් දන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. මේකේ මොකද්ද අපිට දෙන පණිවිඩය? ඒ කියන්නේ රජයට බැරිද මේක කරගෙන යන්න? මේ ආරක්ෂාව තහවුරු කරගන්න රජයට බැරිද? පබ්ලික් සේෆ්ටි මිනිස්ටර් කෙනෙක් ඉන්නවා. පොලිසිය බාර මේ ඇමති කෙනෙක් ඉන්නවා. මේවට සුදුසු පුද්ගලයන් යොදන්න. මේවා ගැන අත්දැකීම් තියෙන අයගෙන් ඒ අවශ්‍ය කරන මේ උපදෙස් ගන්න. එහෙම නැත්නම් ඒ තනතුර මුළුමනින් මේ එවැනි පුද්ගලයන්ට දෙන්න. මේක කරන්න පුළුවන් කෙනෙකුට. එන්නේ ඒ වගේ අප්‍රෝච් එකක් අවශ්‍යයි නේද මේ අවස්ථාවේදී? හොඳයි හිතන්න මේ සාක්ෂි ඔක්කොම නැතුනොත් නඩු ඇහිල්ල කොහොමද වෙන්නේ? ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා මේ නඩුව ඉවත දමනවා. චූදිතයා නිදොස් කොට නිදහස් කරනවා. එහෙම වගේ තීන්දුවක් අධිකරණයෙන් ලැබුණොත් මොකද වෙන්නේ? ඒකටද මේ පාර කැපෙන්නේ? මෙහෙම වෙන්න බැහැ නේද? law and order එක නැත්තම් රටකට, පබ්ලික් සේෆ්ටි එක නැත්තම් රටකට මේ පිළිබඳ හරි දැක්මකින් කටයුතු කරන්න බැරි නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයෙන් ලොකු බිඳ වැටීමක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඡන්දය තුල දීපු පණිවිඩයට විශාල අභියෝගයක් ඒක. ඒක ඒ විදිහටයි දකින්න ඕන. මම මේ දේවල් කතා කරන්නේ තවමත් මේ දේවල් කතා කරන්න පුළුවන් රජයක් අපිට තියෙන නිසා. සංවර්ධන කටයුතු, මහා මාර්ග ඉදිකිරීම, ආර්ථික වර්ධනය, ඊළඟට විදුලි දුම්රියක් ගැන කතා කරනවා. ඒව ඔක්කොම හොඳ වැඩ. නමුත් ඒ හැම දේ වගේම පබ්ලික් සේෆ්ටි කියන එක සහ law and order කියන එක දියුණු වෙන්න ඕන. ඒකේ ප්‍රගතියක් අපි දකින්න ඕන. ඒකේ ප්‍රගතියක් නැතුව භෞතික සංවර්ධනයක්, ආර්ථික සංවර්ධනයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ තුල අපිට බැරි වෙනවා මිනිසුන්ගේ ඡන්දය දීලා බලාපොරොත්තු වෙච්ච අරමුණු වලට හරි අර්ථයක් දෙන්න. එනිසා කරුණා කරලා මම හිතනවා විජේපාල කියන මහත්මයෙක් තමයි මේ පොලිසිය භාරව ඉන්නේ. ඊළඟට තවත් ඔය වටගල කියලා මහත්මයෙක් තවත් ඇමති ධූරයක් දරනවා. ඔගුලන්ගේ දැක්ම මදි මහත්මයා. මේ ඝාතන වෙන්න දෙන්න එපා. ඒක රජයේ පැවැත්මට හොඳ මදි. ඒක ජනතාව දීපු බලයට අභියෝගයක්. මෙහෙම වෙනකොට අපේ දරුවන් ආරක්ෂිත නැහැ. පල්ලෙගම හේමරතන දැරියක් දූෂණය කළා. දැන් ඒක මිනිස්සුන්ට අමතකයි. එහෙම වෙන්න දෙන්න එපා. සමාජය ඉදිරියට යන්න ඕන. රට ඉදිරියට යන්න ඕන.
රටේ සේෆ්ටි එක තහවුරු වෙන්න ඕන. රටේ දරුවන්ව සුරක්ෂිත වෙන්න ඕන. රටේ ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්න ඕන. දැන් ගණිකාවෘතිය වගේ එකක් තියෙනවා නම් ඒවා තියෙන්න පුළුවන්. නමුත් ඒක නීත්‍යානුකූල විදිහකට ඒක කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අන්න එහෙම ඒක කරන්න ඕන. එයාටත් යම්කිසි අයිතිවාසිකම් තියෙනවා. ලෝකෙ පැරණිම රස්සාව තමයි ගණිකාවෘතිය. නමුත් වෙන රටවල ඒක එක්තරා නීති පද්ධතියක් තුළින් ආරක්ෂා කරලා තියෙනවා. එනම් එහෙම කරන්න ඕන. ඒක රජයකට විතරයි කරන්න පුළුවන්. අපි මේ දේවල් කතා කරන්නේ අපිට කිසිම ලාභ ප්‍රයෝජනයකට නෙවෙයි. නමුත් සොසයිටි එක කියන එක හැදෙන්නේ සමාජයේ පුද්ගලයන්ගේ. සමාජයේ කුඩා මේකකේ තමයි පවුල කියන එක. ඒගොල්ලන්ට ආරක්ෂාව තියෙනවා. අපි දන්නවා පහුගිය අවුරුදු 25ක් තුළ මේ රට පාලනය කරේ පාතාලය, දූෂිත දේශපාලඥයෝ, කප්පම්, වංචාව. මේ රජයේ ඒවට සම්බන්ධ නැහැ. අපි දන්නවා ඒවා. නමුත් ඒම කියලා අපිට මේක මගහරින්න බෑ. ඒ වැරදි කරපු අය වැරද්දක් කරපු එකක් හරියට ඔප්පු කරලා ඒ මිනිස්සුන්ව සිරගත කරන්න ඕන. ඒ මිනිස්සුන්ට දඬුවම් දෙන්න ඕන. ඒ මිනිස්සුන්ට ඒ අය ගැන ඇත්ත රජය ඇත්ත සමාජයට ඉදිරිපත් කරන්න ඕන. මේ රටේ වෘත්තිකයන් වුණත් එළියට එනවනේ මේ තක්කඩියෝ බේරගන්න. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ වෙනත් ඔය හිටපු ඇමතිවරු CID එකට කැඳවුවාම ඊළඟ දවසේ නීතිඥ සංගමේ එවුන් එනවා මේ ඒ කාටද අභියෝග කරන්නේ? ඒ අභියෝග කරන්නේ වැරද්ද කරපු මිනිස්සුන්ව ආරක්ෂා කරන්නේ. ඇයි එහෙම කරන්නේ? ඒගොල්ලන්ට ආචාර ධර්ම පද්ධති කියලා එකක් නැද්ද? මේක මහා පුදුම රටක්. ඊළඟට ඔය වෛද්‍ය වෘත්තිකයෝ බලන්න. උන් වර්ජනය කරනවා නිකන් හරියට නිකන් කම්කරුවෝ වගේ. ඒගොල්ලන්ට තියෙන්න ඕන එතික්ස් පද්ධතියක්. වෘත්තිකයන් වුණාම එතික්ස් පද්ධතියක් තියෙනවා. ඒවයේ ප්‍රධාන අරමුණ තමයි ඒ වෘත්තිය ආරක්ෂා කරන්න ඕන. ඒ වෘත්තියට නිගා වෙන කිසිම කටයුත්තක් කරන්න බෑ. ඒක තමයි ප්‍රොෆෙෂනලිසම් කියලා කියන්නේ. ඒකට ප්‍රතිඥාවක් දීලා තමයි ඒ වෘත්තියට ඇතුළත් වෙන්න ඕන. ඒවයි තියෙන්න ඕන ඉන්ෂුරන්ස්, ඒවයි තියෙන්න ඕන අවුරුද්දක ඒවයි ලයිසන්ස් රිනිවල් ක්‍රම විදි ඒවා තියෙන්න ඕන. ඒකෙන් ඒ වෘත්තිය තහවුරු වෙනවා. ඊළඟට ඒවා මේන්ටේන් කරන ප්‍රොෆෙෂනල් බොඩිස් තියෙන්න ඕන. ඒවයි කාර්යාභ්‍ය තියන්නේ ඒ වෘත්තිය නගා සිටවන්න පුළුවන් අලුත් විදි ක්‍රම සාකච්ඡා කරන්න ඕන. මොකද මම පැහැදිලිව දකින්නේ මේවා තමයි රටේ නැත්තේ. මේවා හඳුන්වා දෙන්න ඕන. සහ මේවා ක්‍රියාවේ යොදවන්න ඕන. එතකොට තමයි රටක්, සමාජයක්, ආයතන, පද්ධති, ඩෙමොක්‍රටික් ඉන්ස්ටිටියුෂන්ස් ඉදිරියට යන්නේ. මේක හරි වැදගත් කාරණයක්. මම මේ කියන කාරණය මේ වගේ දේවල් සමාජ විද්‍යාව කියන්නේ සමාජයේ මේ හා සම්බන්ධ ප්‍රවීණයෝ විද්‍යුත් මාධ්‍යවලට ඇවිල්ලා මේ පිළිබඳව කතිකාවන් කරන්න ඕන, අනිත් මිනිස්සුන්ව දැනුවත් කරන්න. අද එහෙම එකක් අපි දකින්නේ නැහැ.
දකින්නේ රියාලිටි ෂෝ. නටනවා, ගායනවා, වයනවා අමතක කරන්න. නමුත් සමාජයක් රටක් ඉදිරියට යන්නේ ඒවයි. ඒවා එන්ටර්ටේන්මන්ට් වලට විතරයි. අනුර කුමාරට 75% ජනතා ප්‍රසාද ඒවා රියැලිටි ෂෝ නේද? ඒවා ඇති වැදගත් නැහැ. ඒට අනිදේට යා 105ට බහින්න පුළුවන්. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. සමාජය ශක්තිමත් කරන, පෝෂණය කරන මාතෘකා කතිකා සමාජ විද්‍යාත්මක ඇසකින් රිසර්ච් පොයින්ට් ඔෆ් view එකකින් තව වචනයක් මං කියන්න. දැන් අපි කියන්නේ ඕනම වැඩ කටයුත්තක් කරනකොට ප්‍රොසෙස් එකක් කියලා තියෙනවනේ. ඊළඟට අපි යමක් ඉගෙන ගත්තාම ඒකට අප්‍රෝච් කරන්න ඕන. ඊළඟට අපි හිතන්න ඕන. ඊළඟට අපිට ඒකට අවශ්‍ය කරන ටූල්ස්. ඒව පාවිච්චි කළා අර ප්‍රොසෙස් එක වැඩි දියුණු කරන්න ඕන. මේකට ඉංග්‍රීසියෙන් කියනවා continuous quality improvement කියලා. ඒක හැම අංශයකටම අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඕනෑම එකකට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඊටාම ගැඹුරු විෂයක්. ඕනම ප්‍රොජෙක්ට් එකකට, ඕනම ආයතනයකට, ඕනම ක්‍රියාකාරීත්වයකට, පුද්ගලයෙකුට තමන්ගේ කටයුතු සඳහා වුණත් ඒ පාවිච්චි කරන්න පුළුවන්. මේ පිළිබඳව අධ්‍යයනය කරලා ඒවට නියමරිදි වැඩ පිළිවෙලල් යොදන්න ඕන. ඒවා නිතර ඉවැලුවේට් කරන්න ඕන. ඒවයි ක්වොලිටි ඉන්ඩිකේටර්ස් තියෙන්න ඕන. අන්න එතකොට තමයි දියුණුව අපිට ලබා ගන්න පුළුවන්. මම තාම ගැඹුරු දේවල් ටිකක් මේ කිව්වේ. සමහර අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි.